ඔන්න ඉතින් නිවාඩුවක් ආපු වෙලාවේ අවුරුද්දක් තිස්සේ බලන් ඉඳලා අපිත් ගියා BMI සීජ් එකේ බුක් ෆෙයා එකට. මේ බුක් ෆෙයා එක සැප්තැම්බර් 27 ඉඳලා ඔක්තෝබර් 6 දක්වා උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් තියෙනවා. ඉතින් අපි බුක් ෆෙයා එකට යද්දි උදේ 10 විතර වුණා. ඒත් ඉතින් සෙනගනම් අඩුවක් නැහැ. අපි බුක් ෆෙයා එකට යන්න කලින් ඔන්ලයින් ටිකට් බුක් කරලා ගියපු නිසා පොලිමේ ඉන්න ඕනේ නැහැ. ඉක්මනින්ම ඇතුළට යන්න පුළුවන් වුණා. ඉතින් මේ BMI සේජ් එක පුරාවටම පොඩි ස්ටෝර්ස් තිබ්බා, කෑම වලින් නම් අඩුවක් නැහැ. ඒ වගේම තමයි ඕන වෙලාවක සල්ලි ගන්න පුළුවන් විදියට ATM හැම බැංකුවකම වගේ තිබ්බා. ඉතින් අපි මුලින්ම සල්ලි අරගෙන මොකද කෑම කන්න ඒවට සල්ලි කාඩ් පේමන්ට්ස් කරන්න බැරි තැන් තියෙනවා. ඒ නිසා අපි සල්ලි ටික පුතේ තියාගත්තා. බුක්ස් වලට නම් අවුලක් නැහැ. ඉතින් අපි ඉස්සලා මුලින්ම මේ රුපියල් 100යි පොප්කෝන් වෙන්නේ. සෝල්ටඩ් පොප්කෝන් ඒ වගේම කැරමල් පොප්කෝන් තිබ්බා. ඉතින් ඒවත් අරගෙන අපි මුලින්ම ගියේ AB කියන හෝල් එක තියෙන මේන් හෝල් එකට. ඉතින් මේකේ අපි A හෝල් එකයි B හෝල් එකේ තියෙන ටික කවර් කරා. මොකද අපි බජට් එකට හරියන්න සහ බබාලට පොත් මෙතන ගොඩක් තිබ්බා. එයාලට අවශ්‍ය. ඉතින් ඇත්තටම දැක්කම ආස හිතෙනවා. අපිටත් ආස හිතෙනවා. ඉතින් පොඩි අයගේ පොත් වගේම ලොකු අයගේ පොත් තිබ්බා. ඉතින් ඔයාලත් ගිහින් බලන්න. හෙට තමයි අන්තිම දවස. ඉතින් සෙනගරන් එන්න වැඩි වෙනවා. සූර්ය ප්‍රකාශකෝ ඒ වගේ මාටි වික්‍රමසිංහ ස්ටෝල් එකෙත් ගොඩක් පොත් තිබ්බා යාලගේ. ඉතින් ඒව හැම එකටම මේ ඩිස්කවුන්ට් හම්බුණා 20% 15% ඒ වගේ ඩිස්කවුන්ට් හම්බුණා. මගේ ආසම ස්ටෝල් එක තමයි විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය. ඉතින් මේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ගොඩක්ම පොත් එකෙන් විජේසූරිය සර්ගේ පොත් ගොඩක් මංගාව තියෙනවා. ඒ නිසා මම ගත්තේ නැහැ. ජයා බුක් සෙන්ටර් එකෙන් අපි ගත්තා මේ හැරි පොටර් පොතක්. ඉතින් හැරි පොටර් පොත්වල ඩිස්කවුන්ට් ගොඩක් තිබ්බත් මුලින් දාලා තියෙන ප්‍රයිස් එක ටිකක් අඩුවට තිබ්බේ ජයා බුක් සෙන්ටර් එකේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි බුක්ස් ගන්න ඕන නම් මකීන් එකත් හොඳයි. අපි ටිකක් ඇවිදලා එළියට ඇවිල්ලා බඩට ටිකක් මොන හරි දා ගන්න ඕන නිසා නූඩල්ස් ගත්තා. මේක 230ක් වගේ තමයි උනේ. ඔව් 230යි. හරියටම 230යි. ඉතින් කොත්තුමේ තිබ්බා. එතකොට මැගි වල පපරේ කියන එක තිබ්බා. ඉතින් මොනවා කෑවත් ඉතින් නූඩල්ස් එකක් කෑවේ නැත්නම් බුක් ෆෙයා එකේ වැඩක් නැහැනේ. ඉතින් ඒ වගේම තමයි බබාලට ඕන කරන පොත් ගන්න පුළුවන් ප්‍රෝමේට් එකේ ඒකෙත් ආර හෝල් එකේ තිබ්බේ. ඉතින් අපි මේ පොත් ටික තමයි ගත්තේ. අපි K හෝල් එකට ගියා. මට ඒක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් K හෝල් එකේ 6-7 ස්ටෝල් එකේ හිටියා මම ආදරය කරන චරිතයක් නිරෝකා බ්‍රැන්ඩ්. ඉතින් අපි යාගේ අලුත්ම පොත හසරල ගංගා පොත ගත්තා. ඉතින් හෙට තමයි අන්තිම දවස. ඔයාලත් පොත් ගන්න යන්න, පොත් කියවන්න ගොඩක් තමන්ගේ බජට් එකට ගැලපෙන්න ටිකක් කලින් යන්න. එතකොට ඔයාලට හැම ස්ටෝල් එකක්ම වගේ කවර් කරගෙන එන්න පුළුවන්.